අපහසුම ටික වෙලා ඉවරයි. බොහොම පුංචි කරුණු කාරණා කීපයක් විතරයි දැන් තියෙන්නේ. මනුස්සයෙක් වෙලා ඉපදුනහම මැරෙන්න කලින් තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. මැරෙන්න කලින් තේරුම් ගන්න ඕන අපි මැරෙනවා කියලා. පැහැදිලිද මං කියන එක? බුදුරු උගන්වන්නේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය මේ හැම කෙනෙක්ම දන්නවනේ අපි ඉපදිලා ඉන්නේ කියලා. ඕක නොදන්න කවුරුවත් ඉන්නවද? නැහැ. සේරම දන්නවා. අපි කවුරුත් දන්නවා මැරෙනවා කියලා. අපේ ගංගවල වල ඉන්නවනේ අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු. මේ බොහොම ටික කාලයයි මේ තියෙන්නේ. අපි කවුරුවත් අවුරුදු 7-800ක් ඉන්නවද? මේ අවුරුදු 50ක් 60ක් උපරිම 70ක් ඉඳි මැරලා යනවනේ. මේ අවුරුදු 70 වෙනුත් අවුරුදු 25ක් විතර අරපුවාම දඩබ්බර කාලෙට තව අවුරුදු 45ක් විතර තමයි දැනුම් තේරුම්කම් තියෙන විදියට ඉන්න වෙන්නේ. එකටම මතක තියාගන්න මේ බොහොම ටික කාලයයි අපිට තියෙන්නේ. මේ පුංචි කාලය තුල මේ ඇටකටු ගොඩක් වහගත්ත මස් ගොඩක් නඩත්තු කරන්න මොනවාද අපි නොකරන්නේ? මේ ඇටකටු ගොඩක් තියෙනවා, මේ මස් ගොඩක් තියෙනවා. මේක නඩත්තු කරන්න මොනවාද නොකරන්නේ? එදිරිවාදිකම් පිරිමහන්නේ මොකේද? මේ මස් ගොඩ නඩත්තු කරන්න වෙන මොකේද? වෛරක්කාරකම් පිරිමහන් මස් ගොඩ නඩත්තු කරන්න. තේරුම් ගන්න අපි හරි මුලාවකට අහු වෙලා ඉන්නේ. බුදුවරු උගන්වන්නේ අත්තාහි අත්තනෝ නත්ති. අපිට අපිවත් නැති මේ ශරීරය මේක අපිට අපිවත් නැහැ. අපි නඩත්තු කරන මේ මස් ගොඩෙන්